2026 අලුත් අවුරුද්දට හරියටම තව දින 7යි. ඔන්න ඉතින් මම මගේ කාමරයේ එහෙම අස් කරගෙන 2026ට සූදානම් වෙන්න ඕනි කියලා හිතුවා. අලුත් අවුරුද්දක් එනකොට අපි ඉන්න තැන පිරිසිදු කරගත්තම හිතටත් 아무තු ෆ්‍රෙෂ් ෆීලින් එකක් එනවනේ. මුලින්ම කාමරේ බඩු ඔක්කොම එළියට අරන් කර්ටන් ගලවලා ඉස්සෙල්ලම හීදෙන්න දැම්මේ වැඩ ඉවර වෙද්දි ඒවා වේලිලා තියෙන නිසා. ඊට පස්සේ ජනෙල් වලින් පටන්ගෙන පෑන් එකත් එක්කම කාමරේ හැම අස්සක් මුල්ලකම දූවිලි අස් කරගෙන තීන්ත ගාන්න තමයි මම ලෑස්ති වුණේ. කාලයක් පුරා කාමරේ එකතු වෙලා තිබුණු දූවිලි ටික ටික අස් වෙලා යනකොට මගේ හිතත් ටික ටික සැහැල්ලු වෙනවා වගේ තමයි මට දැනුනේ. අවසන් නිමාව ලස්සන කරගන්න හිතාගෙන බිත්තිවල තිබුණු තද පැල්ලම් ටිකට වැලි කඩදාසියකුත් අල්ලලා මේ ඔක්කොම ඉවර කරගෙන පේන්ට් කරන්න පටන් ගත්තා. පැයක් දෙකක් වගේ කාලයක් ඇතුළත ඔක්කොම ඉවර කරගන්න මට පුළුවන් වුණා. පේන්ට් ගාලා ඉවර වෙලා ඔක්කොම අතුපතු ගාලා නැවතත් පිරිසිදු කරගෙන රැට නිදා ගන්න ඕන නිසා බඩු කොටසක් ඇතුළට දාලා ඇඳකුත් ලෑස්ති කරගෙන නිදා ගන්න ලෑස්ති වුණා. ඊළඟ දවසේ වැඩට ගිහිල්ලා ඇවිල්ලා තමයි පොළව පේන්ට් කරලා ඔක්කොම බඩු ටික ඇතුළට අරගෙන කාමරේ නැවත සකස් කරගත්තේ. අලුත් අවුරුද්දක් එනකොට ජීවිතයට පොඩි වෙනසක් ඕන වෙලාවට අපි ඉන්න තැන අස්පස් කරලා බඩු තියෙන විදිය පොඩ්ඩක් වෙනස් කරලා තැනකට දෙකකට අලුත් ටච් එකක් දුන්නම හිතට එන්නේ පුදුම අමුතු නැවුම් හැඟීමක්. ආයි ජීවිතේ අලුතෙන් පටන් ගන්න ලොකු මොටිවේෂන් එකක්. ඒක තමයි මං 2026 අවුරුද්දට බලාපොරොත්තු වෙන්නේ. අලුතෙන් පටන් ගන්න මොටිවේෂන් එක. ඉතින් අලුත් වෙනසක් දෙන්න මං තෝරගත්තේ මගේ වැඩ මේසය. ඉතින් රෙදි කඩේ පීරලා හොයාගෙන ආපු මගේ හිතේ ඇඳුණු මේස රෙද්ද ලස්සනට මහලා මේසවල අතුරලා හැඩ බලන්න නම් මට ටික දවසක් ගියා. එදිනෙදා වැඩත් කරගෙන සතියක් වගේ ඇතුළත මේ ඔක්කොම ලස්සනට ඉවර කරගන්න මට පුළුවන් වුණා. මේ වීඩියෝ එක බලන ඔයාලත් 2026 අවුරුද්ද පටන් ගන්නෙ කොහොමද කියලා තාම කල්පනා කරනවා නම් ඔයාලා තාම පරක්කු නැහැ. ඉස්සරහට එන්නේ මේ අවුරුද්දේ අන්තිම සතියන්තේ. ඕනි කරන පොඩි පොඩි සිකුරුත්තන් ටිකක් හොයාගෙන 2026ට අලුත් පාරක් හොයාගන්න.
අලුත් වෙනසක් හොයාගන්න. ඒක හොඳම දවස් දෙක කරගන්න. ප්ලෑනර් එකක් එහෙම හදාගන්න බැරි වුණා නම් ඒකත් ඉක්මනට ලෑස්ති කරගන්න. අලුත් අවුරුද්දක් කියන්නේ අලුත් ප්ලෑන්ස්, අලුත් හෝප්ස්, අලුත් එනර්ජි. ඉතින් මාව අහන් හිටියට, බලන් හිටියට ඔයාලට ගොඩක් ස්තුතියි. ඔයාලා මේ වීඩියෝ එකට කැමති වුණා නම් ලයික් කරලා මගේ channel එකත් subscribe කරගෙන යන්න. මේ වීඩියෝ ඔයාලට මොටිවේෂන් එකක් වුණා නම් චූටි කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අදට මං ගිහින් එන්නම්. සුබ දවසක්.